සරණයි ලංකාවේ සියලුම මතත්ලා මේ බලන්නකෝ මොකද්ද කියලා. තෙරුවන් පිටයි උනන්දුව කැපවීම අධිෂ්ඨානයේ ධෛර්යමත්කම අධික සීතල තිබුණත් ඉන්දියාවේ ජනතාව බත් කටක් කන්න වෙරදරන එකක් ගැන මම පණිවිඩයක් දෙන්න උත්සාහ දරන්නේ. ඒ නිසා බලන්නකෝ අපේ කට්ටිය වැඩ කරනවා. ට්‍රැකින් මේ වී ළමයි ටික ගොයන් ගස ලංකාවේ ගොයන් කපනවා. මේ කට්ටි මේ ගොයන් කපලා මේ වගේ බඳිනවා. බැඳලා ඒක මැෂින් එකට දාලා මේ ගහනවා. අපේ ලංකාවේ නම් ඇග්‍රීමන්ට් එක කියලා කියනවා. එතකොට මේ වී එක ඇඹරිලා මෙතෙන් එනවා. දැන් මේ අම්මයි මේ දරුවෝයි එකතු කරනවා. ඒ වී ටික තමයි අර තියෙන්නේ. අපේ මේ මහත්තයා මේ එකතු කරනවා. බලන්නකෝ වී බත් කටක් එන්න කොච්චර වෙරදන්නවද කියලා. මේ මැෂින් ට්‍රැක්ටරේ සාමාන්‍ය RPM වේගය යන්නේ 9ට යන්නේ. තෙල් බොහොම අඩුයි කනවා. 9ට යන්නේ. එතකොට එන්ජින් එක සිලින්ඩර් 4. මහේන්ද්‍ර එක 415 එන්ජින් එක. වීඩියෝ එක RPM එකෙන් දෙන එක වේගය 10ත් 9ත් අතර යන්නේ. ලංකාවේ ගොයන් කපලා පිදුරු ටික පුච්චනවා. මෙහි ඉන්දියාවේ ජනතාව ඒ ගොයන් කපලා පොඩියට මිටි බඳිනවා. ඒ මිටි තමයි මේ දකින්නේ. මේ මිටි ගැනත් මම ඉදිරියේදී වැඩසටහනක් දැනුවත් කරන්න. සත්තුන්ට හරක්ට මීහරට එළහරට කපලා තනකොළත් එක්ක මිශ්‍ර කරලා කන්න දෙනවා. ඒ මැෂින් ගැනත් මම ඉදිරියේදී පෙන්නලා වැඩසටහනක් කරන්නම්. ධෛර්යමත් උනන්දු අධිෂ්ඨානෙ තියෙන අයට දැක ගන්න අවස්ථාවක් ලැබෙනවා. මේ ගොයන් ටික තමයි අර මැෂින් එකෙන් ගහන්නේ. ඒතකොට පිදුරු ටික මෙහෙට විසි කරනවා. පිදුරු වලින් වැටෙන ජරාව ටික අයින් වෙනවා. ඒ ටිකෙන් තමයි වී තම්බන්නේ. ඒ ගැනත් වැඩසටහනක් කරන්න. අපි ඒකත් බලමු. ට්‍රැක්ටරේ එන්ජින් එකෙන් කරකෙන වේගයට. ඒකට තමයි මේ වී ටික ඇහිරෙන්නේ. දියුණු රටවල් අතරින් ඉන්දියාව 4ත් අතර තියෙන එක රටක්. හැබැයිට ඉන්දියාවේ තියෙන සුවිසත්වය තම දේශයේ තම ජාතියට තමන්ට පුළුවන් ආකාරයෙන් දෙයක් නිර්මාණය කරන්න අවස්ථාව දීලා තිනවා. ඒතකොට මේ එන්ජින් නිර්මාණය වෙලා තියෙන ඉන්දියාවේ. මේ ගැන අපේ ලංකාවට හොඳ ආදර්ශයක්. අපි හැම දෙයක්ම පිටරටකින් එනකම් බලන් ඉන්නේ. ඒ නිසා මේ ගැන දැකලා හිස් සතුටට පත් වෙන ඔබට ඒ වගේම තමන්ගේ බුද්ධිය විකාශනය කරගන්න තමන්ගේට උනන්දුව කැපවීම අධිෂ්ඨානයෙන් නගා සිටීමට ඔබට මේ ගැන දැකලා යම් අධිෂ්ඨානයක් කරන් පියවරක් තබන්න පුළුවන්. හොඳ නරක ගැන කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම ලයික් එකක් දෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.